ඉතින් හැම වයිබන් කියලා පිළිගන්න ඕන අදත් අලුත් මලුත් වීඩියෝ එකක් තමයි ඔයාලා වෙනින් මේ අරන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඔයාලා දැකලා ඇති Facebook පාවිච්චි කරන අවස්ථාවවලදී සමහර Facebook page වලට අපි message එකක් දාපුවම එයාලගෙන් auto reply එකක් එනවා. automatically අපිට reply එකක් එවනවා. ඉතින් මම අද කියලා දෙන්න යන්නේ කොහොමද ඔයාගේ page එකකට මේ වගේ automatically reply එකක් එන විදිහට හදාගන්නේ කියලා. ඉතින් මුලින්ම Facebook page එකක් හදාගන්න ඔයා දැනටම page එකක් තියෙන කෙනා නම් ඔයා page එකට යන්න. page එකට ගිහලා settings එකට යන්න. settings එකට ගියපුවම අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ site එකේ තියෙන messaging කියලා. මේ messaging කියන එක එකපාරක් click කරන්න. එතකොට මේ වගේ තැනකට තමයි යන්නේ. ඒකේ පල්ලෙහාට ගියපුවම බලා ගන්න පුළුවන් send reply to anyone who message your page කියලා එකක් තියෙනවා. ඒක yes කරගන්න මෙතනින්. ඊට පස්සේ තියෙනවා change කියලා ටින් ඒක එකපාරක් click කරන්න. ඊට පස්සේ මෙතන ඔයාලට ඔයාගේ message එක ඕනේ විදිහට type කරගන්න ඕනේ. දැන් මම මේ විදිහට message එක type කරගන්නවා. ඊට පස්සේ මෙතනින් පුළුවන් ඔයා දැන් ඔයා reply එක යවන කෙනාගේ නමක් ඇතුළු කරන්න මේ message එකට. කියන්නේ අපි හිතමු අපිට රොබර්ට් කියලා කෙනෙක්ගේ message එකක් කරනවා කියලා. hi රොබර්ට් මේ වගේ දෙයක් ඇඩ් කරගන්න මෙතනින් මේ විදිහට first name last name වගේ එකක් තෝරගන්න ඔයාලට පුළුවන්. ඉතින් මම ඒක ඇඩ් කරගෙන මෙතන message එක හදා ගන්නවා. ඊට පස්සේ අද මම සේව් කරලා මම මගේ page එකට message එකක් දාගෙන ටෙස්ට් කරන්න යන්නේ. මම ඒකට hi කියලා message එකක් දානවා, send කරනවා. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් automatically මගේ page එකෙන් මටම reply එකක් ආවා. hi දිසන් ස්තුතියි message එකට කියලා. I think මේ විදිහට ඔයාගේ page එකටත් පුළුවන් automatic message එකක් add කරගන්න. ඉතින් ගිහින් එන්න තාත් මේ වගේම වැදගත් වීඩියෝ එකකින් හම්බෙමු. මතක කරනවා subscribe කරන්න මගේ YouTube channel එක. ඉතින් මේ වගේ තාත් වීඩියෝ ගොඩක් කරලා තිනවා ඔයාලට පුළුවන් ඒවත් බලන්න. ගිහින් එන්න තාත් මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු.